පේජ් එකට followers, likes දහස් ගණනක් තිබුණත් බිස්නස් එකට sales එන්නේ නැද්ද? ලංකාවේ බොහෝ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ ගැටලුව. ඉතින් අද අපි කතා කරමු මේකට බලපාන ප්‍රධාන කාරණා සහ ඒවා විසඳගන්නේ කොහොමද කියලා. මම කාරණා පහක් කියනවා. මෙන්න මේ කාරණා පහ නිසියාකාරව ඔබගේ social media marketing එකට භාවිතා කරොතින් අනිවාර්යෙන් ඔබගේ ව්‍යාපාරයේ sales වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. රෝන් ඔඩියන්ස්. මොකක්ද මේ රෝන් ඔඩියන්ස් කියන්නේ? ඔබගේ පේජ් එකට වැරදි ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කරගෙන තිබීම. මේකට කාරණා කිහිපයක් බලපාන්න පුළුවන්. ප්‍රධානම කාරණයක් තමයි පේජ් එක පටන් ගත්ත අලුත ඔයගොල්ලන් කරන ලොකුම වැරද්ද පේජ් එකේ followers like වැඩි කරගන්න giveaways දෙනවා. මොනවද? නොමිලේ ත්‍යාග පිරිනමන වැඩසටහන් කරනවා. මේකෙන් සිදුවෙන්නේ අර ත්‍යාගය හෝ මුදල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි ඔයාගේ පේජ් එක ෆලෝ කරන්න. මේ ප්‍රේක්ෂකයන් පිරිස ඔබගේ පේජ් එක ෆලෝ කරන්නේ ඔබගේ ව්‍යාපාරය පිළිබඳව අවබෝධයකින්ද? නෑ. ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව මිලදී ගැනීමේ අපේක්ෂාවෙන්ද? නෑ. අර ත්‍යාගය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි ඔයාගේ පේජ් එක ෆලෝ කරන්නේ. ඔබ කරන අනිත් ලොකුම වරද තමයි පේජ් එක පටන් ගත්ත අලුත අනවශ්‍ය විදියට බූස්ට් කිරීම කරනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ඔබගේ බිස්නස් එකට අවශ්‍ය ටාගට් ඔඩියන්ස් එක නෙමෙයි ඔයාගේ පේජ් එකට ගොඩ නැගෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට රොන් ඔඩියන්ස් එකක් නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. මාත් හිතුවේ සෝෂල් මීඩියා මාකටිං පටන් ගත්ත අලුත පේජ් එකක් හදලා මගේ කරන වැඩ දාන ගමන් ඒකට ලයික් ෆලෝවර්ස්ලා වැඩි වෙන එක තමයි සක්සස් එක කියලා. ඉතින් පේජ් එක පටන් ගත්ත මුල් කාලේ කරේ පේජ් එකට යනවා බලනවා views කීයද followers කීයද කියලා බලනවා. අත්දැකීම් එන්න මම තේරුම් ගත්තා vanity metrics සහ actionable metrics අතර ලොකු වෙනසක් තිබෙනවා කියලා. ඉතින් මේ ගැටලුව මග හරවා ගන්න කොහොමද? මතක තියාගන්න ඔබ ඇඩ් එකක් රන් කරනවා නම් රන් කරන්න ඕන ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව මිලදී ගැනීමේ හැකියාවක් තිබෙන වයස ප්‍රදේශය උනන්දුව ඇති පිරිසකට ටාගට් කරලා රන් කරන එක. පේජ් එකේ followers ලා දහස් ගාණක් හිටියත් sales වෙන්නේ නැති අනිත් කාරණේ මොකද්ද? no value driven content. ඔයාගේ පේජ් එකේ value එකක් නැහැ. මිනිස්සු ඇයි social media භාවිතා කරන්නේ? Facebook, TikTok, Instagram, YouTube වගේ දේවල් පාවිච්චි කරන්නේ තමන්ගේ සමීපතයන් සමග අදහස් හුවමාරු කරගන්න, තමන්ගේ විනෝදාස්වාදය සඳහා එන්ටර්ටේන්මන්ට්, තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සෝෂල් මීඩියා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මිනිස්සු සෝෂල් මීඩියා භාවිතා කරන්න එන්නේ ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරගන්න. ඉතින් ඔබ එන්නේ ඇයි? ඔබ එන්නේ භාණ්ඩයක් විකුණ ගන්න, සේවාවක් විකුණ ගන්න. ඔබගේ පේජ් එක හරහා ඔබ සාම්ප්‍රදායික විදියට බඩු විකුණනවා නම් මෙන්න මෙච්චර ඔෆර් එකක් දෙනවා මේක ගන්න, ටී-ෂර්ට් එක ගන්න, මේ සපත්තු දෙක ගන්න කියලා ඔබගේ භාණ්ඩ විකුණනවා නම් 120ක් ඕෆ් ගන්න විකුණනවා. විකුණන එක විතරයි. සාමාන්‍ය කඩයක් විතරයි ඔයාගේ පේජ් එක. මිනිස්සු ඔයාගේ පේජ් එකට එයිද? ඔයාගේ පේජ් එකට ඇවිල්ලා බඩු ගනීද? සෝෂල් මීඩියා හරහා බඩු විකුණනකොට පොඩි උපක්‍රමයක් තියෙනවා බඩු විකුණන්න. 80-20 රූල් එක. මොකද්ද මේ 80-20 රූල් එක කියන්නේ? පේජ් එකේ දාන පෝස්ට් වලින් 80%ක්ම මිනිසුන්ට වැදගත් වෙන, තොරතුරු තිබෙන සහ සතුට දනවන පෝස්ට් පළ කරන්න ඕන. ඉතිරි 120 මොකද කරන්නේ? ඉතිරි 120 තමයි ඔබ බඩු විකුණන්න ඕන. අපි හිතමු ඇඳුම් විකුණන ව්‍යාපාරයක් කරනවා කියලා. ඔබ කරන්න ඕන ඔබගේ ස්කින් ටෝන් එක අනුව ඔබට ගැලපෙන කලර් එක තෝරගන්නේ කොහොමද? ඔබගේ බොඩි ෂේප් එක අනුව ඇඳුමක් තෝරගන්නේ කොහොමද? ඔබගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ෆැෂන් එක තෝරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ වටිනාකමක් තියෙන පෝස්ට් 80%ක්ම ඔබ පළ කරන්න ඕන. එතකොට තමයි ඔබගේ පේජ් එකට ඔබ බලාපොරොත්තු වෙන පිරිස එකතු වෙන්නේ. 80%ක්ම ඔබගේ ඉලක්කගත පාරිභෝගිකයන්ට වටිනාකමක් දෙන පෝස්ට් පළ කරනවා වගේම 20%යි ඔබ භාවිතා කරන්න ඕන ඔබගේ භාණ්ඩ විකුණන්න. මෙන්න මේ 80-20 රූල් එක අනුගමනය කරන්න. අනිවාර්යෙන් ඔබගේ සේල්ස් ඩබල් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබගේ පේජ් එකට ආකර්ෂණය වෙන්නේ ඔබට අවශ්‍ය ඉලක්කගත පාරිභෝගිකයන් පිරිසක් පමණයි. lack of trust and social proof. මොකද්ද මේ කියන්නේ? ඔබගේ පේජ් එක සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගා නැතිවීම. පේජ් එකේ followers-ලා දහස් ගාණක් හිටියත් වැඩක් නැහැ. ඔයාගේ පේජ් එකට trust එකක් ගොඩනගලා නැත්තම්. කොහොමද පේජ් එකට trust එකක් ගොඩනගන්නේ? ඇයි පේජ් එකකට නිකන් trust එකක් ගොඩනගන්නේ නැත්තේ? ඉතින් මේ බහුතරයක් සෝෂල් මීඩියා වල ඉන්න හොරු නිසා හැම පේජ් එකකින්ම මිනිස්සු බඩු ගන්න කැමති නැහැ. විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණොත් විතරයි මිනිස්සු ඒ පේජ් එකෙන්
බඩු මිලදී ගන්න. ඔබගේ පේජ් එකෙන් කලින් භාණ්ඩ මිලදී ගත් අයගේ මැසේජ්, පින්තූර, කස්ටමර් රිවිව්ස් and ෆීඩ්බැක් විදියට පේජ් එකේ ස්ටෝරි එකක් විදියට පළ කරන්න. එතකොට ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව සම්බන්ධයෙන් ඒ පේජ් එක හරහා ට්‍රස්ට් එකක් ගොඩ නැගෙනවා. ඔබගේ නිෂ්පාදනය හා සේවාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, පේජ් එක සම්බන්ධයෙන් ට්‍රස්ට් එකක් තියෙන්න ඕන. ඔබගේ පේජ් එකට ට්‍රස්ට් එකක් ඔබ ගොඩනගලා නැත්නම් ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව සෝෂල් මීඩියා හරහා විකුණන්න බෑ. සෝෂල් මීඩියා මාකටිං වල කී එකක් තමයි පර්සනල් බ්‍රෑන්ඩින්. මිනිස්සු කැමති කොයි වෙලෙත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. ලෝගෝ එකක් එක්කවත් බ්‍රෑන්ඩින් එක්කවත් මිනිස්සු ගනුදෙනු කරන්න කැමති නෑ. ඒක නිසා මතක තියාගන්න, ඔයාගේ පේජ් එක හරහා පර්සනල් බ්‍රෑන්ඩින් කරලා ඔබගේ පාරිභෝගිකයන් එක්ක ගනුදෙනු කරලා ඔබ විශ්වාසය ගොඩනගා ගන්න. පේජ් එක සේල්ස් අඩු වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන තවත් කාරණයක් විදියට මිල පෞද්ගලිකව අසන්න, ප්‍රයිස් ඉන්බොක්ස් කියලා මැසේජ් කරන එක ප්‍රධාන වශයෙන්ම බලපානවා. බොහෝ දෙනෙක් කරන්නේ පෝස්ට් එකක් දානවා ලබා දෙන මිල ගණන් පිළිබඳව සඳහනක් කරන්නේ නැතුව. මේකෙදි වෙන්නේ කමෙන්ට් සෙක්ෂන් එක ඇක්ටිව් වෙනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රයිස් ප්ලීස් කියලා දානවා. නමුත් ඔබ ඒකට රිප්ලයි එකක් විදියට දෙන්නේ ප්‍රයිස් එක දැනගන්න ඉන්බොක්ස් එන්න කියන. එතකොට මොකද වෙන්නේ? ප්‍රයිස් එක දැනගන්න විතරක් කස්ටමර්ස්ලා ඉන්බොක්ස් එන්නේ නැහැ. 80%ක් කස්ටමර්ස්ලාම ඔයාගෙන් මග හැරෙනවා. ඉතින් මේකට තියෙන විසඳුම මොකද්ද? හැකි සෑම වෙලාවකම නිෂ්පාදනය හෝ සේවාව සම්බන්ධයෙන් මිල ගණන් සාධාරණ විදියට ප්‍රදර්ශනය කරන්න මතක තියාගන්න. එතකොට සිදු වෙන්නේ ඔබගේ භාණ්ඩ හෝ සේවාව මිලදී ගැනීමට හැකියාව තිබෙන පිරිසක් පමණයි ඔබත් සමග ගනුදෙනුවකට පෙළඹෙන්නේ. අපි කතා කරපු මේ කාරණා පහ නිසියාකාරව ෆලෝ කරොත් ඔබට පුළුවන් ඔබගේ පේජ් එක හරහා සේල්ස් ඩබල් කරගන්න. සෝෂල් මීඩියා මාකටිං කියන්නේ ආර්ට් එකක්. ඒක ගැබ් වෙලා තිබෙනවා රිදම් එකක්. රිදම් එකට ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න ඕන නම් බ්‍රෑන්ඩ් ආර්ට් අපිත් එක්ක එකතු වෙන්න අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell button එකත් on කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කර සැනින් notification එකකින් දැන ගැනීම සඳහා. මම සුදේශ් ධනංජය. හමු වෙමු තවත් වීඩියෝ එකකින්. ඔබ සියලු දෙනාටම ජය වේවා.